ඔන්න ගන්න. බොහොම ස්තුතියි. දැන් නම් වැඩි වගේ. දැන්වත් පසුම්බිය දෙනවද? යමක් අසන්න කැමති. හිතවතා කඩවසම්ද? එහෙම කෙනෙක් නෑ. උපකාරයක් පමණයි මට ඔහු කළේ. විපත කළේ. එහෙමද? මේ ගැහණු දරුවට විපතක් වෙලා හිතවතා ඔබව බේරගත්තා. ගැහණු දරුව උපකාරයට හදවතින්ම ස්තුති කරනවා. අපූර්ව කතාව. ඇයි මේ දුකින් වගේ? කතාවේ අවසන් කොටස පවසන්නකෝ. අපිට හදිසියක් නෑනේ. ඉතින් පවසන්න. කරදර කරන්නේ ඇයි? මගේ කතා නෙමෙයි. ඔබ ගැන පවසන්න. මටද යෝජනාවක් ගෙනාවා කාලයකට ඉහතදී නිවසින්. නමුත් දිගු කලකින් ඇයව දුටුවේ නැහැ. දැන් ඇගේ පෙනුම ගති පැවතුම් හරිම ආගන්තුකයි. ඒ වගේම සරණ මංගල්‍ය විය යුත්තේ තමන්ගේ සිතට එකඟවයි. ඔබ ප්‍රතික්ෂේප කළාද? ඇති දැන් ඇති. කුමක්ද ഘോഷාව? බලමු. ඉඩ දෙන්න. ඇයි අඬන්නේ? ඇගේ පියා මිය ගිය නිසායි අඬන්නේ. අහිංසක තරුණිය. දුක් වෙන්න එපා. පියාව මිහිදන් කරන්න උදව් කරන්නද? ඔබට හැකිද? මට උපකාර කරන්න. හොඳමයි. මිහිදන් කරන්න පිටත් වෙමු අපි. නායකයන්දී ඔබට ජීවිතයට මුහුණ දෙන්න. නවත්තන්න ඕම. මෙහෙන් මිහිදන් කරමු. ඔබගේ පියා මිය ගිහින් කොපමණ කල්ද? සියවස් 3ක්. සියවස් 3ක්. රාජ්‍යයක්! අද මගේ පුතුර නුඹම තමයි තේරුණාද? අහිංසකයින්ට හිරිහැර කරනවද? අන්න කරන්න නුඹ කවුරුද? ඔහොම නවතින්නකෝ. ටිකක් නවතින්නකෝ. ඇයි කතාවක් නැත්තේ? උඩක වෙලා නේද මාව බේරගත්ත කියලා? රාක්ෂව පරද්දවන්නයි හැදුවේ. ශූරාජේ බලවත් මිසුරේ මා සතුයි. නුඹයි මගේ සැලසුම් සියල්ල විනාශ කළේ. මා සටනට සූදානම්ම නෙවෙල හිටියේ. දැන්වත් මට ලබා දෙන්න මගේ පසුම්බිය. සමුදනවද? ලබා දුන්නු ආහාරවලට ස්තුතියි. ඒට ණය ගැතීමම. නමුත් මා සමග පැමිණීම අනතුරුදායකයි. මම හිතාමතා රාක්ෂයෙක් සමග පැටලුණා නොවේ. සත්‍යම දෙය. ඔව්. කෙසේද මම ඔබට මේ වටහා දෙන්නේ? ඇත්තෙන්ම නිදහසට කරුණු අනවශ්‍යයි. පසුම්බිය දෙන්න. ඒ අත්‍යවශ්‍යයි.
අයිතිකරුට බාර දීමට. මෙන්න සතුටුද? මිතුරු වෙන්නයි වෑයම් කළේ. සමුගන්නම්. මාව දාලා යන හැටි. සිතුවේ ඇය මිතුරු වෙවි කියා දුක සතුට බෙදා ගනිවි කියලා. ඇයට මාව අනවශ්‍ය නම් මටත් එහෙම තමයි ඉතින්. වංචාකාරියක් ඇය. චි චි චි. නවතින්න. මොකද මේ සිද්ධ වෙන්නේ? හරිම අපරාධයක්. ගම ඉදිරියෙන් ගඟක් ගලනවා. අතීතයේ කිසිදු උපද්‍රවයක් නොවුවත් නොසිතූ ලෙස ගඟ පිටාර ගලා ගම්මාන කීපයක් විනාශ වී හමාරයි. මන්ත්‍රකරුවන්ගේ මතය ගඟට කන්‍යාවක් විවාහ කර දීමෙන් විනාශය වැළැක්විය හැකි බවයි. කවුරුද කැමති දරුවා බිලි දෙන්න? දෙයියනේ. ගඟට විවාහය? ගංගාවට අධිපති දෙවිඳුනි, ගැත්තන්ට අනුකම්පා කොට අපගේ කන්නලව්වට සවන් යමනු මැනවි. ඔබට පුදන මේ රූමත් කන්‍යාව පිළිගෙන ගම්මානේ මේ විනාශයෙන් මුදනු මැනවි. අපට නැවත සැනසීම උදා කරනු මැනවි. ඇයව ගෙන එන්න. අනේ එහෙම කරන්න එපා. මගේ දරුවට අනුකම්පා කර මුදවන්න. ඒ නොවුනහොත් දෙවිඳුන් උදහස් වේවි. ඇයව අයිති මේ සුදු ගංගාවේ දෙවිඳුන්ටයි. සියල්ලටම තේරුණාද? ඇයව රැගෙන එන්න. බාධා කරන්න එපා. දෙන්නවත් වෙන්න. නවතින්න. විවාහයක් වළක්වන්න නුඹට කාගේ බලයක්ද? කෙසේද ඇයට මේ විවාහයට බල කරන්නේ නුඹ? දැන් මෙ මුදා හරින්න. මා බිලි වෙන්නම්. මොකද මේ වෙන්නේ? ඒත් මගේ දුව බේරුණා. විවාහයක්ද ගඟක් සමග නිසකවම රාක්ෂයගේ කුමන්ත්‍රණයක් මෙය. අහිංසක ගම්මැසිය රැවටිලා. බලමුකෝ. ඉතාම සුන්දරයි. මේ තරම් පියකරු යුවතියක් සිටිනවද? කවුරුද ඔබ? කුමක්ද නම? ඔබ රාක්ෂය දෙවියෙක් නෙවෙයිනේ.
පියනවනු ඔබ මට අපහාස කරනවා. මා රාක්ෂයෙක් නොවේ. දැක්කද? පියකරු රාක්ෂයා එක පාරෙන් ඉවරයි. ඔහම නවතිනවා. මොනව? නවතින්න? හොඳ වෙලාවට දේව ස්වරූපයෙන් හින්දා පහත් වැඩ කරනවද ඔබ? සමාවක් නෑ ඊට. දඩුවම ලැබෙනවමයි. පෙරාත්මේ මත්සේක්. කොහෙද? කොහෙද ගියේ? නුඹලාට හැකිද මා සමග සටන් කිරීමට? දෙදෙනාම මගේ භාර්යාවන් වෙනු. සහෝදරී ඔබේ දස්කම් පෙන්නන්න. මා එකඟයි. අපා සත්‍යද? මේ යක්ෂයෙකුට බලන්න. ඉතා කඩවසම් බේහදාරි. සත්‍යද? සැබෑම නුමත් හිසගේ සවුල් වෙලා. අවුල් වෙලා? කඩවසම් පෙනුමත් හීන වෙලා. මායා බඳුන බිඳී ඇති බව සත්‍යයක්. රාක්ෂයන්ට විශාල බලයක් ලැබී අවසන්. ඔවුන් නිව්වා දෙවඟනගේ ශුද්ධ වස්තු ගෙන ගියේ එනිසයි. කුමක්ද පැවසුවේ? වෙස්මාරුවට හේතුව? මම රහස මාලිගෙන් පලා ආවා. ආරක්ෂාවටයි වෙස්වලාගෙන මෙසේ ජීවත් වුණේ. නිර්භීත වුණේ කොහොමද? යක්ෂයා හා විවාහ වීමට? මම බිය නොවුනේ ආරක්ෂක සුරේ මා සතු නිසා. කෙසේ හෝ තරුණිය බේරගත්තනේ. ස්තුති අවශ්‍ය නෑ මට. කරන ලැබීම සතුට. ඒක සුළු දෙයක් නේ. අවශ්‍ය නෑ. ස්තුති අවශ්‍ය නෑ. නැවත හමුවෙමු. මගේ දරුවෝ බේරගත්තට ප්‍රණාමය. අපි නායකයන් එතරම් සිතන්න එපා ඒ ගැන. බිලි පූජා අවශ්‍ය දෙවිවරුන්ට නොවේ. රාක්ෂයන්ට බව ඔබ සැමදෙනාම මතක තබා ගන්න. මන්ත්‍රකරු නිසා සදාටම විනාශ වෙන්නයි ගියේ මැය. සත්‍යයක්. ඇත්තෙන්ම අපි ණය ගැතියි ඔබට සදහටම. පූජකයාගේ කීම මගහරින්න අවශ්‍යව තිබුණත් එය කරන්න ශක්තියක් තිබුණේ නෑ ඇත්තෙන්ම. මදක් විවේක ගන්න අපේ ගමේ. පසුව පැමිණෙන්න. ස්තුතියි සැමට. අපි සමුගන්නම්. හමුවෙමු නැවත. බය කරගමු. සහෝදරී නවතින්න. ප්‍රවේශම් විය යුතුයි ඔබ. මාලිගයට පිටත් වෙන්න. සටන් පුහුණුවත් අවශ්‍යයි ඔබට. මගේ මව මා හැර ගිහින් පියා තැකීමක් නැහැ.
ඔබට කවුරුන් හෝ සිටිනවා. මට කිසිවෙක් නැහැ. සහෝදරි මම මාලිකාවෙන් පලාවේ අකමැති කෙනෙකුට සරණ පාවා දෙන්න කිය නිසායි. දවස් කිහිපයක් ඔබ සමග සිටිය හැකිද මට? හොඳයි. හැබැයි මතක තබා ගන්න. නැවත කරදරවල පැටලීම තහනම්. මමත් කරදරවලට අකමැතියි. කුඩා වියේදීම මගේ විවාහය ගැන තීන්දුව වුණා. ඒත් මං ඒට අකමැති. මගේ පිය රජුට අන්තක්පුරයක් තිබෙනවා. ඒ නිසාම වෙන්නේ නැති මා ගැන කිසිදු තැකීමක් නැත්තේ ඔහු. සැප සම්පත් තිබුණත් අවශ්‍ය කළ පිය සෙනෙහස එය ලැබීමට තරම් වාසනාවන්ත නෑ මම. ඉතින් මට එදාර තරුණිය ගැන දුක හිතුණා. ඒ නිසයි මම ඇයව බේරගන්න උත්සාහ ගත්තේ. නිකරුණේ කරදර සොයා ගියා නෙවෙයි. සහෝදරි මට සිටින්නේ සහෝදරියෝ පමණයි. ඔබ කැමතිද මගේ සහෝදරී වෙන්න? පවසන්න මට කැමති නේද ඔබ මගේ යෝජනාවට? හොඳයි. ඔබගේ නම? මම යුතියේ. යුතියේ. හා මූලිය. අපි සහෝදරියෝ වෙමු. මගේම සහෝදරිය ඔබයි. ඔබ මගේම සහෝදරියක් වගේ තමයි. ඔව් අපි සහෝදරියෝ. මං හැඩයිද? කෝ බලන්න. හරිම හැඩයි. සමනලියක් වගේ. දන්නවද මට හිතෙනවා මේ ඇඳුම ගැලපෙන ඔබට කියා. සත්‍යද? එහෙම තමයි.
ලංකා අධිරාජ්‍ය වූ ඔබ කුමක් නිසා මෙවැනි නොගැලපෙන සාමාන්‍ය ලඳකට ඇලුම් කළාද? අද පටන් මේ රාජ්‍යයේ රජු මමයි. බියවේ යුත්තේ වූතාවට. මොකද කරන්නේ? කියන්න මට. මේ යන්න. ඔබ මෙතන රැඳෙන්න. මා යන්නම්. මාත් එනවා ඔයත් එක්ක. ඔබ කෙන බයයි. මෙතන ඊට වඩා බයයි. යම්. පියාණෙනි, මිනිස්තුවක් ඔබට කිසිසේත් සුදුසු නැහැ. මැය මේ සොහොන් ගැබටත් නිගාවක්. මේ රූපයේ අවසාන දිනය අදයි. එපාය විනාශ කරන්න. නිර්වීතකම අගය කරනවා. මගේ මවගේ සිතුවමට අත තබන්න එපා. අභියෝගයක්. පියාණෙනි, ඇයි මේ වන්තියන්න තොරගත්තේ ඇයි? පිළිතුරු දෙන්න. වූතාව. දැන් ඒ සියල්ල වෙනස් වුණා. පියාගේ කැමැත්තට. මේ ස්ථානය කුමක්ද කියා ඔබට අමතකද? සටනට නම් පිටතට එනු. අනිවාර්යෙන්ම. හරිම දඩබ්බරයි. වන්තියන්ට උදව් කරන්න. එයාව බේරලා දෙන්න. කරු කරන ඔබට යන්න.
ඔබට. මාව විනාශ කරන්න නේද පැමිණිය ඔබ? අයියෝ. මකරාදි රාජ්‍යෙම කෙලෙසුවා. හැමදාම ඔබම දිනුවට දන්නවද මේ මගේ වාරේ? තුවාලයි එන්න බැරි වෙයි. හොඳයි ඉක්මන් කරලා අපි මෙතනින් යමුකෝ. මාව ගෙනියන්න දෙමෝපියන්ගේ සොහොන් කැපට. පියාණෙනි දෙදෙනාටම මාගේ නමස්කාරය. පියාණෙනි අකමැත්තෙනුයි මා ඔහු සමග සටන් කරන්නේ.
ඔහු ඉතා හිතුවක්කාරයි. මට කළ හැකි වෙන යමක් නැහැ. දන්නව නේද? ඔහු තමයි මට සිටින එකම සොයුරා. නිතර මම සිහි නැමැව්වා ඔහු ආදරෙන් මාව වැළඳගනී කියලා. සොයුරා කියන වචනය අහන්න මං ආස කළා. පියාණෙනි, ඔබ දන්නවා මකර ගෝත්‍රයේ නායකයා වීමට අවශ්‍ය බලය වූ තවට තියෙනවා. මට හැකි ඔහුට උපකාර කරන්න. ඒත් ඔහු කවතාවත්ම මට යට ඉඩ දෙන්නේ නැහැ. පියාණෙනි, ඔබට මා ගෞරව කරනවා. මට මකර අධිරාජ්‍යගේ ත්‍රිශූලය ලබා දීම ගැන. මගේ ජීවිතය දැන් ආරක්ෂිතයි පියාණෙනි. ඔබ මට දුන් වරම මිනිසුන්ගේ යහපතටයි. මම ඔබට පොරොන්දු වෙනවා දිවිහිමියෙන් එය ආරක්ෂා කරන්න. මායා රජුනි, මේ කුඩා රත්රන් මංජසාව ඔබට පූජා කරමි. දහස් වරක් සැරදේවා, දීර්ඝායු වේවා. ස්තුතියි, පිටෝ යන්න. මායා රජුනි, ඔබතුමා ඔබ හැදකීමටයි පැමිණියේ. සුදු ගංගාවේ රැඳී නොසිට ඔබ මෙහි පැමිණියේ කුමකටද? මායා රජුනි, මූලියන් නැමැති කාන්තාව පැමිණ මගේ දේවල සාමුලින්ම විනාශ කළා. මට තුවාල කළා. මට උපකාර කරන ලෙස අයද සිටිනවා ඔබතුමාගෙන්. මුලියන් මීට පෙර විනාශ වුණානේ. මායා රජුනි, විශ්වාසයි මම ඒව විනාශ කළ බව. කෙසේද? රාක්ෂය වැරදීමක් වෙන්න බැරිද? සත්‍යයි, පාදුට දෙනි වැරදි. මායා දේවී. මායා රජුනි, ඇත්තෙම මම මෙය සිතාමතා කළ දෙයක් නම් නොවේ. දන්නවද මම අකමැතිම දේ? වංචාව, බොරුව, ද්‍රෝහි වීම. මට සමාවෙන්න මායා රජුනි, මගේ වරදක් නෙමෙයි. නැසෙන්න නොකරන්න. වරදක කිසිම සමාවක් නෑ. මට සමාවෙන්න මායා රජුනි. යමක් කරන විට නිවැරදිව කළ යුතුයි. දැන් කළ යුතු දේ මම පැවසිය යුතු නැහැ නේද ඔබට? ඔබතුමා කලබල විය යුතු නැහැ. විනාශ කරන්නම් මෙය. විනාශයක්.
මායා රජුන් එසේ කරන්නේ ඊටාම තදබල කෝපයක් ඇති වුණාමයි. එහෙන්න පුළුවන්. ඔබ කළ ඒ වරදටයි ඔහුව විනාශ කළේ. අපගේ ඉරණම ගැන ඇතිවන්නේ පියක්. ඇයි අපි ඔහුට මේ තරම්ම බියෙන් ජීවත් විය යුත්තේ? අදහස් කරන්නේ හැකිවේවි ඔබට මේ තුන් ලෝකයේ නායිකාව වෙන්න. අවශ්‍ය නැහැ. එසේ නොවුනහොත් එය අපේ අවසානයයි. පවසන්නේ ඔබ මට රාක්ෂාවගේ විනාශ වෙලා යන්නද? මා පවසන දේ තේරුම් ගත්තොත් වාසිය ඔබටමයි.